අද මම ඔයාලට පෙන්නන්න යන්නේ Chinese SL 600 VFD එක starting acceleration එක සහ deceleration time එක adjust කරන විදිහ. මේ පේන්න තියෙන VFD එකේ C05 කියන්නේ acceleration time එක සහ C06 කියන්නේ deceleration time එක. ඒක මං C06 කියන එක සෙකන්ඩ් 85කට සහ C05 කියන එක 0.5කට ඇඩ්ජස්ට් කරලා තියෙනවා. ඔයාලට මේ බලන්න තියෙන්නේ මේ දෙක ඇඩ්ජස්ට් කරන විදිහ. මම මේකේ පැරාමීටර් ටික මේ වීඩියෝ එකේ පැත්තෙන් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක ඇඩ්ජස්ට් කරන විදිහට ඔයාලට කැමති විදිහට ඇප්ලයි කරලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. සරලව කිව්වොත් අපි මේ VFD එකේ acceleration time එක සහ deceleration time එක කියන්නේ මෝටරේ ස්ටාර්ට් කරනකොට ස්ටාර්ට් වෙන්න ගත වෙන ටයිම් එකයි මෝටරේ ස්ටොප් කරන්න ගත වෙන ටයිම් එකයි තමයි acceleration time එකයි deceleration time එකයි කියලා කියන්නේ. ඒකෙදි මම ওই වීඩියෝ එකේ පෙන්නන විදිහට මම ස්ටාර්ට් දුන්න ගමන් ශනිකව මෝටරේ යන්නේ මම acceleration time එක දාලා තිනවා 0.5කට. ඒ කියන්නේ 0 frequency ඉඳන් 50 frequency වෙනකන් දක්වා ගත වෙන කාලය හදලා තිනවා මම 0.5. ඒකයි ශනිකව මෝටරේ ඔන් වෙන්නේ. හැබැයි මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට ස්ටොප් එකේදී සෑහෙන වෙලාවක් යනවා මෝටරේ නතර වෙන්න. ඒ වෙන්නේ frequency 50 ඉඳන් frequency 0 වෙනකන් එයා වෙන්න මං හදලා දින පැරාමීටර් එකේ 85 සෙකන්ඩ් වෙනකන් ටයිම් එක දීලා දිනවා. එයා 50 ඉඳන් 0 වෙන්න සෙකන්ඩ් 85ක් කරන් තමයි නතර වෙන්නේ. ඒකයි මේ 60 පේන මට්ටමට පුලිය නතර වෙන්නේ. තාම මේ මෝටරේ මම control terminal වලින් wire connection එක දීලා selector switch එක කරහා එක පැත්තකට forward එක පැත්තකට කැඩුවාම forward දුවන්න විදිහටත් එක පැත්තකට කැඩුවාම reverse දුවන විදිහට connection දීලා parameter adjust කරලා motor එක on කරන විදිහේ වීඩියෝ එකත් ළඟදීම දාන්නම්.